අපි මෙන්න මෙතන අපි අලවගත්තු පටි ටික අපි දැන් සෙට් කරන්න යන්නේ guys. එකම ඉවරයි. Hello guys, ඉතින් ඔයාලට කොහමද? ඉතින් guys අපි වෙනදා වගේම ටික අපේ නැසිදී වැඩක් තමයි අද කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් guys අපි අද යන්නේ ලංකාවේ තියෙන විශාලම කඩදාසි බෝට්ටුව හදලා වතුරේ පහ කරලා යවන්න. ඉතින් guys ඔයාලට පේනවා ඇති මෙන්න මේ පේපර් ටික පාවිච්චි කරලා තමයි අපි අද මේ බෝට්ටුව හදන්න යන්නේ. ඉතින් guys අපි බලමු එහෙනම් වැඩේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් guys මෙතන ඇත්තම CR පොත් දෙක පිටු තියෙනවා. ඉතින් guys අපි බලමු අපිට කොච්චර විශාල බෝට්ටුවක් හදන්න පුළුවන් වේද කියලා. මගේ සහායට අද යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් guys මේ ඉන්නේ අපේ ගයන්ත. මේ ඉන්නේ අපේ ඕදිත්‍ය. ඉතින් guys මේ දෙන්න තමයි මගේ අද සහායට ඉන්නේ. ඉතින් guys අපි එහෙනම් වැඩේ පටන් ගමු. ඉතින් guys අපි මෙන්න මේ විදිහට CR පිටු දෙකක් එක පිට එක තියලා මේ විදිහට අපි සෙලෝ ටේප් එකක් ගහ ගන්නවා. එක පිට එක කිව්වට guys මෙන්න මේ විදිහට තියන්නේ මෙහෙම ලං කරලා තියන්නේ. ඒකල මේ කුඩිය අපි ටේප් එකක් ගහ ගන්නවා. ඔය විදිහට guys අපි මෙන්න මේ විදිහට දිගටම CR පොළ මේ CR කොළ පිටු සෙට් එකම තියන් එනවා. ඒ විදිහට අපි ඒකලා මේ අතරත් පිටු සෙට් එකක් තියන් ගිහිල්ලා අපි බෝට්ටුවට අවශ්‍ය සැකස්ම හදා ගන්නවා. අද අපිට උලගත් පොඩි අභියෝගයක් වෙලා තියෙන්නේ. ඉතින් guys මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති අපි මේ අපේ බෝට්ටුවට අවශ්‍ය සම්පූර්ණ කඩදාසි එක පැත්තම විදිහට අපි හදාගත්තා. ඉතින් guys අපිට දැන් තියෙන්නේ මේ දිග් අතට ඉතුරු ටික හදාගන්න. එහෙනම් guys අපි වැඩේ පටන් ගමු. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? Guys, chalo lift iwalay. Ate බොහොම කටුකයි. Stop it. ඉතින් guys අපි මෙන්න මෙතන අපි අලවගත්තු පටි ටික අපි දැන් සෙට් කරන්න යන්නේ guys. ඔයාලට පේන තියන් අතන පටි ටිකක් තියෙනවා. අපි දැන් ඒ ටික එකට සෙට් කරන්න යන්නේ guys. එකම ඉවරයි. ඔන්න guys අපේ බෝට්ටුවට අවශ්‍ය අපි සම්පූර්ණ කඩදාසි හදාගෙන ඉවරයි guys. ඔයාලට පේනවා ඇති මේ ගොඩක් ලොකුයි guys. ඉතින් අපි දැන් හදන්න යන්නේ අපේ බෝට්ටුව. ඉතින් guys අපි එහෙනම් අපේ බෝට්ටුව හදන්න පටන් ගමු. guys අද නම් මාර මුලක් තියෙන guys. ඒකින්ද පොඩ්ඩක් අපිට වැඩේ කරගන්න අමාරුයි. ඉතින් guys අපේ කඩදාසි මෙන්න මේ විදිහට දෙකට නමා ගත්තා. දැන් අපි යන්නේ අර ත්‍රිකෝණාකාර හැඩ දෙක නමා ගන්න. මේ විදිහට අපි කඩදාසි උඩ ටිකක් මෙහෙම නමා ගත්තා. ඉතින් guys ඔයාලට පේනවා ඇති අපි දැන් බෝට්ටුවේ වැඩ ගොඩක් ඉවර කරා. මේ තියෙන guys ලංකාවේ ලොකුම බෝට්ටුව අපි හදන්න යන්නේ. ඉතින් guys ඔයාලට පේන්නේ size එක. අපිට තව ටිකක් තියෙනවා guys. මේක තව ටිකක් නමන්න තියෙනවා. එහෙනම් guys අපි නමමු. ඔයාලට පේනවා ඇති guys මේ තියෙන අපේ මහන්සියේ ප්‍රතිඵලය. වැඩේ කියන්නේ guys මේ බෝට්ටුව ටිකක් පනම දිසින් එකක් තියෙනවා. ඒකින්ද guys අපි තීරණය කරා මේක තව පාරක් නම්මලා ආයෙත් දිගාරින්න. ඉතින් guys මේ තියෙන අපේ ෆයිනල් රිසල්ට් එක. අපි දැන් ඉතන සෙලෝ ටේප් ටිකක් ගහ ගන්නවා. මොකද එතකොට අපේ බෝට්ටුව තවත් පිළිවෙලයි. ඉතින් guys finally ඔන්න අපේ බෝට්ටුව හදලා ඉවරයි අපි.
අපේ පාර පල්ලෙහා තියෙනවා guys සැලක්. ඉතින් guys අපි යට තමයි අපේ බූට් අරන් යන්නේ. අපි එනම් එල ගවටකින් හම්බෙමු. මේ තියෙන්නේ guys අපේ ඇල. අපි මේකේ තමයි guys අපේ බෝට්ටුව යවන්න යන්නේ. ඔයාලට පෙන්නදි guys මේ පැත්තෙන් කුඹුර ඈත් එක්ක මම අර ඈත තියෙනවා දිඹුලාගල කන්ද. ටුව. අන්න අපේ චූටි මෙනකේ බෝට්ටුව එච්චනවා guys ඔයාලට පේනවා ඇති. මින්ද ගානට තියන්න එපා. මොකද්ද බෝට්ටුව ගියාද වාගේ? නාන්න දාවේ. ඉතින් guys ඔන්න අපි බෝට්ටුව අරගෙන අපි ඇලට ආවා. වැඩේ කියන guys මේ දවස් ටික අපි ඇල වහල් තියෙන්නේ. ඉතින් guys අපි දැන් සුබ නැකතින් අපේ බෝට්ටුව අපි ඇලෙන් තියන්න යන්නේ guys. ඔන්න guys. එකයි දෙකයි පොඩයින්ද එකයි දෙකයි තුනයි හිමීට තියන්න guys. ඔන්න guys අපි බෝට්ටුව අපේ හිමීට තිබ්බා. ඔයාලා පේන නැති guys අපේ බෝට්ටුව පා වෙනවා. කඩදාසි වලින් අපේ බෝට්ටුව යනවා. ඔයාලට පේනවා ඇති guys අපේ බෝට්ටුවේ මේ කොනේ නම් දැන් ටික ටික තෙත වේගෙන එන්නේ. දැනටවත් බෝට්ටුවට මීට වතුර පිරනවා guys. තව ටික අපේ බෝට්ටුව සිංකින් වෙනවා. අඩෝ දැන් නම් යලා ලස්සනයි ඈ. මෙන්න guys අපේ බෝට්ටුවේ වතුර පිරලා තියෙන්නේ මෙතන. මේ හරියට වතුර පිරලා තියෙන්නේ. දැන් නම් guys අපේ බෝට්ටුව ගිනන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඔයාලට පේනවද guys මේ තියෙන්නේ? තව ටිකයි බෝට්ටුව තියෙන්නේ. බේ. ඔන්න guys අපේ බෝට්ටුව ඉවරයි. A few moments later. ඉතින් guys විනාඩි කිහිපයකට පස්සේ අපේ බෝට්ටුව තමයි මේ තියෙන්නේ. එහෙනම් guys subscribe කරන්න like කරන්න අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.